පිටියම දෙවනත් කර ජයගමු නොසැලීම පසුන බැසම අදිට නැගෙන හැප්පෙමු පෙරසේම කජය නෙලවන සිංහයෝ හදවතේ අපි වීරයෝ කජය නෙලවන සිංහයෝ හදවතේ අපි වීරයෝ අපේ කොල්ලෝ අපේ කොල්ලෝ අපේ කොල්ලෝ අපේ කොල්ලෝ වැඩ කඩුණු දෙන්න කඩුණු ගමු සිත සවිය පිට පිටිය ජය ගමු වැටෙන තැන නැගිට යමු සිය නදින් මුළු ලොවම කලකමු බක බබලන මුතු ඇත ඔබ මග විදන තුතම කැට එඩි බලගෙන යමු පෙරතම බිඳ පාදක දිනවමු රට අද ගස්මන් නවතින තැන නංගමු ජයරව මුළු ලෝකෙම දන්නම නම දිනවමු සමතාම ජයවන සිංහයෝ හදවතේ අපි වීරයෝ ජයවන සිංහයෝ හදවතේ අපි වීරයෝ අපේ කොල්ලෝ අපේ කොල්ලෝ මාර්ගයේ තුල අපි හැමදෙනාම රටපැල පාලියකින් කැඳවාගෙන ආපු අපි ගාමර කණ්ඩායම් හතර පිටියට එක්කාසු වීම සිදු කරනවා ක්‍රීඩා පිටියේ ඉතින් ඒ සිදුවීමයි මත්තම අප සිදු කරන ඒ කටයුතු සඳහා කණ්ඩායම එක්කාසු වීම සිදු කරනවා ඉතින් අද මේ තරගයේ දශක ගණනාවක්ම මේ තරගයේ සංවිධානශීලී ශක්තිය ඒ වගේම නිවේදන කටයුත්ත ගෙනාපු අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන ප්‍රවීණ නිවේදකතුමන් සුරේෂ් කුළුගල මහත්මයා අද සිටිනවා මේ ස්ථානයේ සමාරම්භක අවස්ථාවට යන්නට මම එතුමන්ට ආරාධනා කරද්දී ඉතින් මෙලබදී අවස්ථාවට රේගත අනුග්‍රහය ලබා දුන් අනුග්‍රහශීලී බවතුන් පිළිබලාගත් කණ්ඩායම් හතර මේවන පිට ක්‍රීඩා පිටිය තුළට එකතු වී තිබෙනවා. ඉතින් මේ අනුග්‍රහශීලී බවතුන් වශයෙන් අද දවසේදී කටයුතු කරන බා සුපර් ටයිටන්ස් වෙනුවෙන් සනත් කීර්ති මහත්මයා එතුමන් තමයි සුපර් ටයිටන්ස් මේ වසර තුල අනුග්‍රහය දක්වමින් කණ්ඩායම තමගේ කණ්ඩායම සූදානම් කරගනිමින් අද මේ ක්‍රීඩා පිටිය තුළ එකතු වන්නේ. ඊළඟටම අප දකිනවා ක්‍රීඩා පිටියේ බංගලාවට සුපර් සයිකල්ස් පැමිණ තිබෙනවා. මේ වසර තුල අනුග්‍රහය දක්වනවා මේ වසර තුල සංජීව රණතුංග මහත්මයා. ඒ වගේම බංගලාවට සුපර් ටෑන්ක්ස් පිටිය තුලට එක්කාසු වී තිබෙනවා දවසේදී ඒ මනෝජ් පෙරේරා සමග අසංක කර්මනායක යන අනුග්‍රහශීලී බවතුන්ගේ අනුග්‍රහය ඒකරාශී කරගනිමින් අවසාන වතාවට ඒ බංගලාවට වොරියර්ස් එහි නායකත්වයේ දරනවා අජිත් ඒ සඳහා අපට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ අපේ ගමේ ඉන්න ප්‍රබල වෙළඳ ව්‍යාපාරිකයෙක් ඒ වගේම ප්‍රබල අනුග්‍රහශීලී බෞද්ධික වශයෙන් චන්න විජේරත්න සමග වසන්ත විජේරත්න යන ඒ සමානුග්‍රහය කාසු කරමින් තරගමාලාවට ලබන දායකත්වය ලබා දෙනවා. ඉතින් ගමේකමට අපේකමට ඒ අනුග්‍රහය දක්වපු කණ්ඩායම් සඳහා අනුග්‍රහය දක්වපු අනුග්‍රහශීලී බෞද්ධික සමග අප බෙහෙවින්ම ඉස්සුතිය සමාරම්භකයට පෙර ගෙනෙනවා. එවමනම් නොවේ විදේශයේ සිටින ගමේ සිටින ව්‍යාපාරික ප්‍රජාව සහෝදර සහෝදරයෝ මේ සියලු දෙනාටම ජලේ ආරම්භ කරන මොහොතේදී ඉස්සුතිය ගෙනෙන්නේ දවසක් රසවත් කරන්නට දවසක් සංවිධානය කරන්නට මේ ආකාරයේ අපට පැවැත්ම පිළිවෙලක් අවශ්‍යව තිබෙන මොහොතේ ඒ පිළිවෙල පිළිබඳව අප අනුග්‍රහශීලී බවතුන් පිළිබඳව තිබූ ඒ විශ්වාසය සඵල කරමින් ඔවුන් ලබා දුන්න අනුග්‍රහශීලී ආවරණය මම ඉතාමත් බලෙන් ගතුකමින් මේ මොහොතේ සිදු කරනවා. මොකද මූල්‍යමය පිළිවෙල අපට අවශ්‍යයි මේ දාරුක සම්පූර්ණ කරන්න. මූල්‍යමය පිළිවෙල ලබා දුන්න ඔබට එයලු කතාවක් ඉස්සුතිය ගෙනෙමින් මම මේ දක්වා අපට සහයෝගය අනුග්‍රහය මේ හැමදේම එකතු කරපු සෑම දිනාටම පළවෙනි අපුඩියද අපි ලස්සන අපුඩියක් ලබා දෙමු ක්‍රීඩා පිටිය තුළ. අපි කාලය ඉතුරු කරගමු. ඒක නිසා ඉක්මනින්ම ක්‍රීඩකයන් ආදේශය, පන්දු යවන්න ආදේශය
පිටිය රැකවා කරන්න එකතු වීම මේ හැමදේම කරියාම කරලා කාර්යය ඉදිරි කරගමු. අඩුපන්දු වාර සංඛ්‍යාවකට යනවට වඩා අප බොහෝ විට ක්‍රීඩා පිටිය තුළ අපි යෝජනා කරගත්ත සැලසුම් කරගත් ආකාරයට යන්න ඔබේ කණ්ඩායම් වල සහයෝගය තමයි මෙතෙන් සිට ඉදිරියට අපට අවශ්‍ය. මොකද සංවිධානය සමීර ඇතුළු ප්‍රබල සංවිධායක බෞද්ධුන්ගේ කටයුතු කළා, අනුග්‍රහශීලී බෞද්ධුන්ගේ කටයුතු කළා. ඒ නිසා මෙතෙන් සිට දැන් අපි කර යුත්තේ තිබෙන්නේ ඔබේ සහයෝගය තමයි තරඟමාලාව ඉදිරියට හැඳවාගෙන යාම. සුරේෂ් මහත්මයා සූදානම් වෙනවා ක්‍රීඩා පිටිය තුළ මේ සමාරම්භක අවස්ථාවට ලැබෙන්න. මොකද ඔහු තමයි ගම පිළිබඳව මේ තරඟමාලාව පිළිබඳව වසර 43ක් පුරාවට ඔහු වසර ගණනක් රැඳී සිටියා. ඒ පිළිබඳ මතකය ආවර්ජනය කරමින් මේ සමාරම්භක අවස්ථාවට අප එක්කාසු වීම සිදු කරන්නේ ක්‍රීඩා පිටියේ. උණු පිටියම දෙවනත් කර ජයගමු නොසැලීම පසුන බැසම අදිට නගෙන හැප්පෙමු පෙරසේම අපි සුපුරුදු පරිදි මේ තරඟමාලාවට ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීමෙන්ම තරඟමාලාව ආරම්භ කරන්නට සූදානම් වනවා. ඉතින් ඒ සඳහායි මේ අවස්ථාව තරඟමාලාවේ සමාරම්භය මොහොතේ ආගමික කටයුතු සිදු කරන්නට මෙම ස්ථානයේට වැඩම කොට වදාලා රම්පුතුගල අප මහ විහාරස්ථානයේ වැඩවලන විහාරාධිපති අධිපූජ්‍ය සීලගම ඥානබිමල ස්වාමින් වහන්සේ මෙම ස්ථානයේට වැඩම කරලා තිබෙනවා. ඉතින් ඔබ හැම දිනාටම මා ආරාධනා කරනවා ආගමික කටයුතු සඳහා අප සමග යොමු වෙන්නට කියලා. ඉතින් ගෞරවනීය සීලගම ඥානබිමල අපේ ස්වාමීන් වහන්සේට අවසරයි අප මේ තරඟමාලාවේ ආගමික කටයුතු සිදු කරන හැටියට. සීල කටයුතු වලට ප්‍රථමයෙන් සීල දනාම සීල සමාදානය සඳහා තෙවරක් නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณาดานังสัมพุนมังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนะสัพพิงปัญจศีลัมธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเทนะสัมปาเดตัปปังBaik, silakan teman-teman
43 වන බංගලාවත ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා උළෙල සාර්ථක ලෙස අවුල් නැසෙන් බාධා නොවි සාර්ථක කර ගැනීමට තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඉදිරි කටයුතු සිදු කර ගැනීමට ඔබ සියලු දෙනාට මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි. උන්වහන්සේට අප නිරෝගී භාවය චිර ජීවනය ආගම ධර්ම වෙනුවෙන් চিරා කාලයක් අප වෙනුවෙන් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය වදාරන්නට හැකියාව ශක්තිය ලැබේවයි කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දැන් මම ආරාධනා කරනවා මෙතන සිට පෙතරක මාලාවේ පොල්තෙල් පහන් සිළු දැල්වීම ඇතුළු ඒ කටයුතු සිදු කිරීම සඳහා ඔබතුමාට බාර කරන්නට. ඉතින් අපි දස ගණනාවක් පුරාවට ඔබේ ගමට හඬපාපු මේ කටයුතු වලට සහයෝගය ලබා දුන්න සුරේෂ් මහත්මයාට මයික්‍රොෆෝන් එක බාර කරනවා. ඉතින් උදැසන මේ සුරේෂ් මහත්මයා දැක්වූ සහයෝගය වෙනුවෙන් අපි පොඩි අත්පොරසන්නාදයක් ඔබට ලබා දෙමු. ගමේකම වෙනුවෙන් මේ සුරේෂ් සුදුගල මහත්මයා මෙතන සිට තරඟ මාලාව පිළිබඳව. සම දෙනාටම සුබ උදෑසනක් වේවා. අපේ අවසර මෙතනින් ඉක්ම යන මොහොත. සුබ උදෑසනක් හැමෝටම. එහෙනම් අපි ආගමිකව තවත් ඉටු කිරීමෙන් අනතුරුව පොල්තෙල් පහන දැල්වීමේ කටයුත්ත සඳහා දැන් අපි සූදානම් වෙමු. ඒ සඳහා අපි ආරාධනා කර සිටියා චිත්‍රා වික්‍රමනායක මහත්මිය චන්දරවේන, ඒ වගේම දර්ශන රාජපක්ෂ මහතා බංගලාවත්ත, ඒ වගේම චාමර ස්ටිකර් අධිපති චාමර මහතා බංගලාවත්ත, ඉන්දිග මහේෂ් මහතා බංගලාවත්ත, සී ලිවේරා මහතා බංගලාවත්ත, සුපුල් සමීර මහතා බංගලාවත්ත, ඒ වගේම අපේ සනත් හේනගේ මහත්මයා වෙනුවට පැමිණි අපේ ඔහුගේ පුත් චතුරංග මහත්මයාවත් මේ අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීම සඳහා අපි මේ අවස්ථාවේදී ගෞරවයෙන් ආරාධනා කරනවා සියලු දෙනාටම. ඒ සනත් හේනගේ මහත්මයා අපිට තවදත් අපේ කටයුතු සඳහා අපිට අතරිත දෙන සනත් හේනගේ මහත්මයා මේ අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීම සිදු කළා. ඒ වගේම ලිවේරා මහත්මයා අපිට තවදත් අතරිත දෙන ක්‍රීඩාවට අතරිත දෙන මහත්මයෙක්. ඒ වගේම අපේ සුරංග මහත්මයා කොරියාවේ ඉන්න සුරංග මහත්මයාගේ පුත්‍රයා සුමීක පුතාටත් අපි ආරාධනා කරනවා පොල්තෙල් පහන දැල්වීමේ කටයුත්ත සඳහා සහභාගී වෙන ලෙස. දර්ශන ආර්ථික අධිපති අපේ දර්ශන මහත්මයා මේ අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීම සිදු කරනවා. ඒ වගේම අපේ අසන්ත මල්ලීගේ මව චිත්‍රා වික්‍රමනායක මහත්මිය මේ අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීම සිදු කරනවා. ඒ වගේම අපේ සුරංග මහත්මයා අපිට අපේ කප්සන අනුග්‍රහය දුන්න ඔහුගේ පුත්‍රයා මේ අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීම. ඒ වගේම චාමර ස්ටිකර් අධිපති චාමර මහත්මයා මේ අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීම සිදු කරනවා. ඒ වගේම අපිට හොඳ අනුග්‍රහයක් දෙන අපේ ඉතාලියේ ඉන්න වසන්ත විජේරත්න මහත්මයා මේ අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීම සිදු කරනවා. ඒ වගේම සනත් හේනගේ මහත්මයාගේ පුත්‍රයා චතුරංග මහත්මයා මේ අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වීම. ඊළඟට සුපර් ස්ට්‍රයිකර් කණ්ඩායමේ නායක අනුග්‍රහය දක්වන සජීව මහත්මයාගේ පොල්තෙල් පහන දැල්වීම සිදු කරනවා. ඒ වගේම වර්ගස් කණ්ඩායමේ අපේ සුමෙත් උදිරත්න, ඒ වගේම අජිත් රණවීර මහත්මයා, ඒ වගේම නලින් මහත්මයා, ඒ වගේම ශාන්ත, ඒ වගේම සමන්ත මහත්මයා, ශාන්ත අපේ ජ්‍යෙෂ්ඨතම බංගලාදේශයේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා සමත් නිශාන්ත මහත්මයා, ඒ වගේම අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන අපේ ශ්‍රීනාත් මහත්මයා. ඔහු මේ රටේ නැතත් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා මේ තරගවලදී.
ඔව් පොල්තෙල් පහන දැල්වීමේ කටයුත්ත නිමාවටපත් වෙනවා. ඊළඟ අංගය අපි අපේ තරඟාවලි ඉතිහාසයෙන්ම හැමදාම කරපු දේ අපේ ක්‍රීඩා සමාජයේ ඉඳලා අපි අතරින් නැතිවෙච්ච අපේ සහෝදර ක්‍රීඩකයන් වෙනුවෙන් ඒ වගේම අපි රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවතුණු කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා සෑම දෙනාම. ආරාධිත අමුත්තන් කීප පළකටම ආරාධනා කරා. නමුත් මේ අවස්ථාවේදී මෙතන ඇවිත් සියලුම ආරාධිත අමුත්තන් මම නම් නොකියුවත් සියලුම ආරාධිත අමුත්තන් මේ අවස්ථාවේදී අපි ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගන්නවා අපේ BPL තරඟාවලිය වෙනුවෙන්. අපිට ඇත්තටම මේ තරඟාවලියට අපි උදව් නොකළත් අපිට පෙර තරඟාවලි වල අපිට ඉතාමත්ම උදව් උපකාර කරපු සියලුම දෙනාට අපි මේ තරඟාවලියේ ආරම්භ උත්සවයේ සඳහා අපි ආරාධනා කරා. ඉතින් අපි සෑහෙන මම හිතන්නේ අපි 20 දෙනෙකුට පමණ ආරාධනා කරා. උන් පැමිණේ වැඩ කටයුතු හමාර කරලා පැමිණේ. ඉතින් නැවත වතාවක් මේ ආපු අපේ සියලුම ආරාධිත මුත්තන් දර්ශන මහත්මයා සරත් තේරණගේ මහත්මයාගේ පුත්‍රයා චරුරංග ඒ වගේ ඉන්දික මහේෂ් මහතා චිත්සා වික්‍රමනායක මහත්මිය ඒ වගේම චාවර ස්ථිර අධිපති චාමර මහත්මයා ඒ වගේම අපේ දිවේරා මහත්මයා අතොළු සියලුම ආරාධිත මුත්තන් අපි මේ අවස්ථාවේදී නැවත වතාවක් ගෞරවපූර්වකව මතක් කර සිටිනවා පිළිගනු ලබනවා. එහෙමනම් අපි අපේ ඊළඟ අංගය අපේ ආරාධිත මුත්තන් ලවා අපිට මේ කණ්ඩායම හඳුනා ගැනීම තමයි දැන් තිබෙන්නේ. අපි හැකියක්මනින් සංජය මාතා එකක් නිමාවටපත් කරුනේ. ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. දැන් අපගේ ආරාධිත මුත්තන් මේ අවස්ථාවේදී අපගේ කණ්ඩායම් හතර හඳුනා ගන්නා මොහොත. එහි නායකයා සංජීව රණතුංග, මේ අවස්ථාවේදී චාමර මහත්මයා, දර්ශන මහත්මයා, නිවේරා මහත්මයා, චතුරංග මහත්මයා, චිත්‍රා වික්‍රමනායක මහත්මිය මේ අවස්ථාවේදී කණ්ඩායම් හඳුනා ගැනීම සිදු කරනවා. ඊළඟට සුපර් ජැම්ස් කණ්ඩායමේ සමාජිකයන් මේ අවස්ථාවේදී හඳුනා ගැනීම සිදු කරනවා. ආරාධිත මුත්තන් විසින් සුපර් ජැම්ස් කණ්ඩායම හඳුනාගෙන අවසන්. ඊළඟට සුපර් ටයිටන්ස් කණ්ඩායම ඒ වගේම සමාජිකයන් මේ අවස්ථාවේදී හඳුනා ගැනීම සිදු කරනවා. සුපර් ටයිටන්ස් කණ්ඩායම අජිත් මහත්මයා තම කණ්ඩායම හඳුන්වා දෙන මේ අවස්ථාවේදී Tamal Shan, Isanka, Samita, Shan. මේ අවස්ථාවේදී ආරාධිත මුත්තන් කණ්ඩායම හතර හඳුනාගෙන අවසන්. BPL බංගලාවත්ත ප්‍රීමියර් ලීග් තරඟමාලාව දැන් අපි ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. 43 වන වරටත් මේ තරඟමාලාව සංවිධානය කරලා ආරම්භ කරන්න සූදානම් වන විට අප සූදානම් වන උදෑසන අප තරඟ වදින තනතිරුව ඉස්සර ලබා දෙන්න
ඉතින් ඔබ දන්නවා මේ දිනවල වර්ෂාපතනය ඇදහැරෙන කාලයක්. ඊයේත් අප මේ සියල්ලම සකස් කරලා අවසන් වුණාට පස්සේ ධාරානිපාත වර්ෂාවක් අප මේ පිටිය හා මේ වටපිටාවට ඇද වැටුණා. ඒ ධාරානිපාත වර්ෂාවෙන් සෑහෙන මේ පිටියට මේ තනතිරුවට සෑහෙන බාධාවල් සිදු වුණා. මොකද ඔබ දකින්න ඇති මේ තනතිරුව තරමක් පහත්ව තිබෙන්නේ. එම නිසා පිටිය තුළට එන සියලුම වතුර ආපහු ගලාගෙන එන්නේ තනතිරුවට. එක සෙනගකින් මේ තනතිරුව පිරුණා. ඉනරතුව අප කටයුතු කළා මේ තනතිරුව සම්පූර්ණයෙන්ම වහලා ටෙන්ට් දාලා හට් දාලා වහලා ඉවර වෙලා අප මේ තනතිරුව කොහොම ආරක්ෂා කරගත්තා. නමුත් බාහිරින් පිටින් පැමුණුණු සියලුම වතුර මේ තනතිරුවට ආවහම මේ තනතිරුව වතුරෙන් පිරී ගියත් කොහොම හෝ අද උදෑසන තරම් කරන්න පුළුවන් අන්දමට මේ තනතිරුව සම්පූර්ණයෙන්ම හදා ගන්න බංගලාවත්ත මේ ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණා. දැන් මේ තනතිරුව තිබෙන තෙතබරිත ස්වභාවයක්. මේ තෙතබරිත ස්වභාවය බොහෝ විට පන්දු යවන්නට එතරම් උචිත තනතිරුවක් නෙවෙයි මේක. මොකද පන්දුව වේගයෙන් දෝලණය වෙන්නේ නැහැ. පන්දුව වැටෙන තැන නැවතිලා බොහොම සිමින් එන්නේ. ඒ නිසා උදෑසන මා විශ්වාස කරනවා මේ තනතිරුව පිටිකරුවන්ට යෝග්‍ය තනතිරුවක්. පළමු තරංගය බොහෝ විට පිටිකරුවන්ට යෝග්‍ය තනතිරුවක් බවට පත් වෙයි. මොකද මේක වැටුණු තැනින් පන්දුව පන්දුව වේගය අඩු වෙන ස්වභාවයක් තමයි මා දකින්නේ. ඒ නිසා මා විශ්වාස කරනවා උදෑසන කාසියේ වාසිය උදෑසන පන්දු පහර එල්ල කරන ක්‍රීඩකයන්ට බොහෝ වාසියක් මේ තනතිරුව තුළ ඇති වේවි. මොකද මේ සෙතබරිත ස්වභාවය තවමත් වියලමින් පවතින්නේ. තව පැයක් තෝරාවක් දෙකක් වගේ වෙනකන් මේ තනතිරුව තෙතයි. ඒ නිසා මා හිතනවා අද දිනේ මේ තනතිරුව උදෑසන යෝග වෙන්නේ පන්දු යවන්නන්ට වඩා පිටිකරුවන්ට කියලා. ඉතින් මේ තනතිරුව පිට්ටනිය වටේ ගත්තාම හැම එකක්ම වියලි ස්වභාවයක් අපිට දකින්නවා. තෙතබරිත ස්වභාවයක් නැහැ. පිටියේ තනතිරුව තනතිල්ල ක්‍රීඩා කරන තනතිල්ල පමණයි තෙතබරිත ස්වභාවය තියෙන. මා හිතනවා මේ වැටෙන අවුරශ්මිය ඉක්මනින්ම මේ තනතිරුව වියලි ස්වභාවයට ඇවිල්ලා පන්දු යවන්නන්ට යෝග්‍ය තනතිරුවක් බවට පරිවර්තනය වේවි කියලා. ඉතින් අද දවසේදී ඒ ලබා දුන්නේ මේ තනතිරුව හැසිරෙන ආකාරය උදෑසන පිටිකරුවන්ට යෝග්‍ය වේවි. සවස් ස්වරූප පන්දු යවන්නට යෝග්‍ය වේවි. ඒ නිසා ඒ පිළිබඳව නායකයින් වැඩි තේරුම් අරගෙන ඒ කටයුත්ත හොඳින් සිදු කළා නම් මම හිතනවා තරගයේ ජයග්‍රහණයට වැඩි වාසියක් වෙයි කියලා. ඉතින් අපි සමුගන්නවා තනතිරු වාර්තාව සමගින් රැඳී සිටි ඔබ තමට මුලින්ම පන්දුවට පහර දීම වසන්ත විජේරත්න සුනෙත් මහත්මයාගේ පන්දුව. ඔව් ඉතාමත් හොඳ පන්දුවක්. පන්දු රකිනවා අපේ ප්‍රවීණ ක්‍රීඩක කපිල මහත්මයා. සුනෙත් මහත්මයා සින්දු කියන්න වගේම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයෙක්. ඔව් ඊළඟ පන්දුව වසන්ත මහත්මයා සම්පූර්ණයෙන් පරාජයටපත් වුණා. ඉතාමත් හොඳ පන්දු දෙකක් සුනෙත් මහත්මයාගේ. අයි මේ සුනෙත් ගන්න නැත්තේ බෝල් කරන්නේ. ඕමනින් නෝ පන්දු හරියට දෙන්නට සුනෙත්ගේ ඊළඟ පන්දුව වසන්ත විජේරත්න මහත්මයාට. ඔව් ඒ පන්දුවට නම් වැරදි පහක් කළ කරා සහභාගී වෙනවා පන්දු වේග සදා කපිල මහත්මයාට. ඔව් චන්න විජේරත්න මහත්මයාගේ පන්දුව. ඔව් හොඳ පන්දුව පාරක් දෙකකින් බඩකියාවක් ලැබුණේ. ඊළඟ පන්දුව චන්න මහත්මයාගේ කපිල මහත්මයාට. ඔව් උතාමත් වේගෙන් පහරක් කළ කරන මේ අවස්ථාවේදී අපිට මාත්මා ඒ අනුව කාසිය වාසිය අත්පත් කරගන්නවා. ඔව් මේ අවස්ථාවේදී කාසිය වාසිය ජයග්‍රහණය කරනවා සමන්ත මහත්මයා. කුමක්ද තීරණය? කාසිය වාසිය ලබා ගැනීමෙන් කුමක්ද ඔබ ගන්න තීරණය? මේක ගන්න පිච් එක මම කැමති විදිහට මේ තාම ඒ පිළිබඳ තත්ත්වයක් තියෙන්නේ. එම නිසා ඔව් තීරණය කරනවා මේ අවස්ථාවේදී පන්දුර රැකීම සඳහා. එහෙම යෝජනා කරන්න හේතුව මොකද? තෙතබරිත ස්වභාවයත් එක්ක. අපි දැන් අපේ ඊළඟ ඉනිමේ බැටිං කරද්දී පොඩ අවුටයක් තියෙනවා පිච් එක බෝලමර ඒකලා පිටු. එතකොට ප්‍රතිවාදීන් මේ පළවෙනි පන්දු වාර අටතුල ලකුණු කීයක් විතර ඔබ නවත්තන්න බලාපොරොත්තු වෙනවා? කොරම 60කට අඩු වෙන්න ඕනේ. අඩු වෙනවා. ඒතකොට තමයි පසුපස සම්බායන කරන්නේ. මොකද ඔබ අද විශ්වාසය තබන්නේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ අතර පන්දු යවන්නද පිටිකරුවද වැඩිපුර මේ පිටියේ දක්ෂන් දක්වයි. මම හිතන්නේ පිටිකරුව දක්ෂන්. ඒතකොට ඔබේ කන්නේ වැඩිපුර ඇතුළේ තියෙන පන්දු යවන්න පිටිකරුව. තුන්වෙනිම ක්‍රීඩක අපේ කණ්ඩායමේ ඉන්න 7 දෙනෙක් විතර මම විශ්වාස කරනවා අපිට හොඳ ගේමක් දෙන්න පුළුවන්. පළමු තරගයේ ඔබ ජයග්‍රහණය කිරීමට පුළුවන් වේවි. අනිවාර්යෙන් උත්සාහ කරනවා. උත්පාදන ඔබට ඊට වෙන කාසිය වාසියෙන් දැන් ඔබට අවස්ථාව ලැබලා තිනවා පන්දුවර පහර එල්ල කරන්න. ලකුණු කීයක විතර ඉලක්කයක් ඔබ බලාපොරොත්තු වෙනවද පළමුවෙනි පන්දු වාර අටතුල? අපි 80 කට ඉලක්කයක් තමයි ඉතින්. 80 කට ඉලක්කයක්. ඒතකොට ඔබේ කන්නේ ඔබ විශ්වාසයේ තබන්නේ කවුද ක්‍රීඩකයෝ? අපේ ක්‍රීඩකයෝ 4ක් විතර ඉන්නවා අපේ බැටිං. සාරංග ඉන්නවා. මේනක ඉන්නවා.
ප්‍රහාරාත්මක පිළිකරුවන් අපි පිටිය තෙතයි ලකුණු 80 කරා යන්න පුළුවන් වෙයිද ඔබට එයා විදිහට බැලුවොත් අපි උත්සාහ කරනවා ඒ ලකුණු අපේ ටාගට් එකට යන්න. අවසානයේදී අද හොඳ දවසක් කුසලාණය මම කැමති ඔබෙන් අහන්න කොහොමද මේකේ සංවිධානය සහ කොහොමද ඔබ දකින්නේ මේ වසරය තුළ තියෙන වෙනස? මේ වසරේ තමයි 43 වෙනි වාර්ත පවත්වන මේ වසරේ තමයි හොඳටම මේ තරඟය සංවිධානය කරලා තියෙන්නේ. හොඳටම වැඩසටහන යනවා. අපේ කට්ටිය උනන්දුවෙන් මේකට සහභාගී වෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් උත්ප්‍රදම ඔබට ජයග්‍රහණය කරා යන්න. දෙවන තරඟය ආරම්භ කරනවා. ඒ තරඟයේ කාසිය වාසිය උරගා බැලීම සඳහා මම ආරාධනා කරනවා නායකයින් දෙපළට මේ ස්ථානයට එන්න කියලා. මේ තමයි අද දවසේ පැවැත්වෙන දෙවන තරඟය. දෙවන තරඟයේ කාසිය වාසිය උරගා බලන්න. අපිට ඉල්ලන්න. හෙඩ් මොකක්ද ඔබ තීරණය කරන්නේ? අපි මුලින්ම පන්දියම් ඔබ යවන්න දෙවන තීරණය කළේ මෙතන ඊයර රාත්‍රියේ වර්ෂාව පතිතුණා ගොඩක් තනපිය වෙච්චර තුඩක් ඉතින් තමයි මේ කියන්නේ පන්දුව ඉතින් ගත්තී අඩුවේ මන්දගාම විදියට පන්දුව ඒක මට හිතෙනවා නිසා දිවට පන්දු පාර දෙන්න පුළුවන්. තමුන් කීයක් විතර කියන්න බලන්න. මම හිතන්නේ සංජීවල කණ්ඩායමෙන් කණ්ඩායම ඊමාලේ වගේ පෙරේ කිඩුව සෑහල ඉන්නවා. හොඳ නායකත්වයක් තියෙන සංජීව කියන්නේ හොඳ නායකයෙක්. ඒ වගේම මම හිතනවා කොහොම හරි අපි ලකුණු 100කට වගේ අඩුම කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද ඔබේ කණ්ඩායම ගැන ඔබ කොහොමද විශ්වාසය කරන්නේ? මම කණ්ඩායම ගැන කතා කරොත් නව කීඩෙක් වශයෙන් මල්ෂාන් කවි ඉසංක හොඳ ලකුණු අතර ඉන්නවා. හොඳ දක්ෂ කීඩක තුමුරියම් කීඩා කරනවා. විශේෂයෙන් මල්ෂාන් පන්දු රැකීම මත නැත්නම් ස්ථානෙක ඉන්නවා. මේ කණ්ඩායම ගැන මම විශ්වාසයක් ඔබ මේ වසරේ මේ සංවිධානය පිළිබඳව ගොඩාක් අවංකවම සතුටුයි. සමූහයක් වශයෙන් එක්කවලා මේක කරා. ඒක විශේෂත්වය පෙපර බෑන්ඩ් එකක් කියන ගමන් මම හිතන්නේ නම් සානු විදිහට මේ මංගලත් කියලා මම නිවිදෙන දෙන්න සානු ඉඳලා ඉතින් ජේස්ට් කිඩු වශයෙන් මේ කරපු දේ සම්දාම් සත්‍ය ඉහළයි. ඒ කියන්නේ ගොඩාක් සතුටුයි මේ පාරේ කරලා. සුප්පදන ඔබට තරගයේ ජයග්‍රහණය. ඉතින් මේ ඉන්නේ කණ්ඩායමේ නායකතුමා ඒ වගේම කණ්ඩායම අනුග්‍රහය දක්වන්නේ මේ වල ඔබ. ඉතින් අනුග්‍රහයක් දක්වන්න ඔබට හිතුනේ ඇයි මේ වසර? ඒක තිබුණේ ආශාවක් තිබුණා දෙපාරක් තුන් පාරක්ම හිතාගෙන හිටියා මේ පාර තමයි ඒකට අවකාශය ලැබුණේ. ඒක නිසා ඒක මම කපෝෂන් බාරගත්තා. හිතේ සතුට ඒක තමයි ජීවිතයේ අවතරේ තියෙන්නේ. ඉතින් දැන් ඒකට අභියෝගයක් ලැබිලා තියෙනවා පළමුවෙනි පන්දු වාර 8 ලකුණු 100කට උඹව තබනවා කියලා. කොහොමද ඔබේ විශ්වාසය කණ්ඩායමට? මගේ පන්දු යවන්නන් දිහා බලනකොට මට ලකුණු 100ක් තිබුණොත් තරඟයේ හොඳ තරඟයක් දෙන්න මට හොඳම ඇතේ කියලා හිතෙනවා. මම කාසී වාසියාවත් මුලින් පන්දුට පහර දෙන්න තමයි හිටියේ. පිච් එක වේලෙන්ද පන්දු උඩේ දෝලන ඒක මම බලාපොරොත්තු වෙනවා. ඔක්කොම පන්දු දෙන්නේ ඉන්නවා. ඒ හින්දා මම පන්දු යවන්න දෙවනට පන්දු යවන්න තමයි මම තීරණය කරන්නේ. වැඩි විශ්වාසය තියෙන්නේ ඔබේ කොහොමද පන්දු යවන කණ්ඩායමද නැත්නම් පිටිකරු බලයනියද? මම වැඩිපුරම විශ්වාසය තියලා තින්නේ පන්දු යවීම. පන්දු යවීම. ඔබ තමයි උත්සාහ කරන්නේ පසුපස සම්බායන්න උනත් ඔබට පුළුවන්. මොකද මුලින්ම වල සුමිලක අඩු කරන්න. හොඳයි. එතකොට අද දැන් ඔබ අනුග්‍රහකෙක් පැත්තෙන් මම ඔබ ගැන කතා කළොත් එහෙම අනුග්‍රහය ලබා දීලා ඔබ මුදල් වියදම් කරලා ඒ මුදලින් ඔබ මේගොල්ලෝ මේ කරන සංවිධානය පිළිබඳව ඔබට කියන්න. සංවිධානය ඇත්තටම සන්තෝෂ මට්ටමක තියෙන හොඳම මට්ටමක තියෙනවා. මම මුදල් වියදම් කරන මගේ ටීම් එක ගැන ගත්තොත් මගේ මිත්‍ර මේ නිමල් නන්දික නායකයෙක් විදිහටම නිකන් මම මට මගේ හැටියට හැම දෙයක්ම හොයලා බලලා හැම දෙයක්ම කරා. ඒ ගැන මට ලොකු රිස්පෙක්ට් තිබුණා. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. සංවිධානය කිරීම හොඳටම හොඳයි කියලා මම කියනවා. එහෙනම් උත්පදන ඔබට මාලාවයි. හොඳයි. එවනම් පළමු තරඟයට අපි දැන් ගමන් කරමු. ඔව් 2024 බංගලාත් BPL බංගලාත් ප්‍රීමියර් ලීග්
ක්‍රිකට් ක්‍රීඩා තරගවලියේ අවසාන මහා තරගය පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් වී තිබෙන්නේ. අද උදෑසන පටන් තරගාවලියේ එක් කණ්ඩායම තරග වැදලා අන්තිමට අවසන් මහා තරගයේ සදා සුසුකම් ලැබුවේ වොරියර්ස් කණ්ඩායම සහ සුපර් ටයිටල්ස් කණ්ඩායම යන කණ්ඩායම් දෙක. ඇත්තටම වාසනාවන්ත කණ්ඩායම් දෙකක් ජයග්‍රහණය කරලා පෙරදිලා ජයග්‍රහණය කරලා එහෙම ආපු ගමනක් තමයි තියෙන්නේ මේ කණ්ඩායම් දෙකේම. අවසාන මාතරගේ පළවන අජිත් ජසා එක්ලක් ලබා ගන්න මේ අවස්ථාවේදී ඕනම මොකද තත්ත්වයද දැන් අප මේවක පිට ප්‍රබල තරගයක අවසාන මහා තරගයක පැමිණ තිබෙනවා. මම මුලින් කිව්වා වගේ පළමු ජයග්‍රහණය නැති වෙද්දී පළමු පරාජය අත් වෙනකොට ඔවුන්ට පිටවැඩුණු මානසිකත්වයේ මනවින් යලිත් ඔසවා ගනිමින් ක්‍රීඩා පිටියේ අලුගසා නැගිටු පිළිවිත් සුරුල්ලෙක් බවට පරිවර්තනය වෙච්ච ප්‍රබල සුපර් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා පිටියේ ඒකාන්තයෙන් අවසන් මහා තරගයට එනකොට මේ වන විදිහ අපරාජිත ගමනක් ආපු ප්‍රබල කණ්ඩායම වොරියර්ස් අවසන් මහා තරගයට මේ වන විට ක්‍රීඩා පිටියේ සුසුකම් ලබනවා. ඒ අනුව දාපර හිතවතුනි දැන් අවසන් මහා තරගයේ ක්‍රියාත්මක කරන්නේ පන්දු වාර 8ක් පන්දු 6 බැගින් තරගයක් ක්‍රියාත්මක කරන්නේ ක්‍රීඩා පිටිය තුළ. කාසිය දාසිය ආත්මත් කරගත්ත වොරියර්ස් මොනික පන්දුවට පාර එල්ල කිරීමට මේ වන විට පිටියේ අවස්ථාව උදා කරගත්තා. දැන් මේ අවස්ථාවේ ක්‍රීඩා පිටිය තුළ ඉතාමත් ප්‍රසාර්ථකව මේ ආරම්භය ඔවුන් සනිටුහන් කරගනිමින් පළමු පන්දු වාරයේ පිටට එරෙහිව ක්‍රීඩා පිටිය තුළ එකතුවනවා. මලක විශේෂී දෙයක් තමයි මේ තරග මාලාව තුළ පන්දු රැකීම තුළින් පන්දු ඇවිල්ම තුළින් ප්‍රබලත්වය ලබා ගන්න පිළිගන්නේට වඩා වැඩි වේසක් ගන්නවා ටයිටන්ස් කණ්ඩායම. ඒ අවසන් මහා තරගයට එන්නට හැකියාව පවා ලැබුණේ ඒ ටයිටන්ස් කණ්ඩායම පන්දු යැවීම පන්දු රැකීම ප්‍රබල වූ නිසා මේ නාටකයේ ප්‍රතිවාදී අමුලමුණු සංඛ්‍යාවට දවා ගනිමින් ක්‍රීඩා පිටිය තුළ ඉතාමත් හොඳ උත්සාහවල මට්ටමක තමන්ගේ තරගයේ රැගෙන්නට ඒ පන්දු යැවීම තුළින් හැකියාව ලැබුණා. දැන් අවසන් මහා තරගයේ ක්‍රියාත්මක වන්නේ ආරම්භක පිටිකරුවන් මුදලේ සමිතිය රාජ්‍ය ක්‍රීඩා පිටිය තුළ එකතු වී තිබෙනවා. උදේ එලකේ පන්දු රැකීම තුළත් ක්‍රීඩකයන් රඳවා තිබෙනවා. ක්‍රීඩා පිටියේ සුපුරුදු පරිදි සීමාව අතර වෙන හොඳ පන්දු පහරක් කෙවර සමිත් ලෝටෝ ඉත පන්දුව රැකගන්නවා. සාර්ථකව කලකුණක් ක්‍රියාකර වාරේ අත්පත් කරගන්නවා. ක්‍රීඩා පිටියේ වේගවත් පන්දු පාරවල් වලට පිටකන මේ පන්දු වාරේ යවන්නට ඔවුන් හැකියාවක් ලැබෙනවා. වේගවත් පන්දු වාරවල් වලට යාමදී ක්‍රීඩා පිටියේ ඉතිරි මේ ලකුණු එක ලකුණු බැගින් පමණ ලබා දෙමින් පන්දු වාරයේ ලකුණු සංඛ්‍යාව වැඩි කරනවා. දුරල පන්දු දෙකක් ලැබුවා. වයිට් පන්දු වශයෙන් සඳහන් වන්නේ විරුද්ධවන්නේ කඩු ලාසනින් දීගේ පායින් අසලින් දීගේ පන්දුවක් වශයෙන් මුදුවේදී නාර්සනය අප දක්වනවා. මේ වෙන විට අපට අඩු වෙලා තිබුණේ ඒ නාර්සනයේ ගෙනෙන නාර්සන කාර්යයන් පමණයි. නමුත් දැන් අප අර කෙරවල හට් එක ඇතුලේ අපි දක්වනවා දැන් මේ නාර්සනය අපට අඩු වෙලා තියෙන දැන් අර පොළවංග වනන්නාර පොඩි දෙක තුනක් තිබ්බනම් ඒකත් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ නාර්සනය මේ වෙලාවේ තමයි කණ්ඩායම දෙනුවේ එනවා. ඉතින් කෑල්ලමයිට නටන්න නැටුම් ඕනේවද නැහැ. ඒ දිනවල මම ලස්සන ඉතින් මේක දිහා ඒ ලස්සන බලාගෙන බබරේ නාදයක ඒ ලස්සන දිහා දැන් තරගයේ වඩා ඕකේ අතිරිය විදිනවා. ක්‍රීඩා පිටියේ කලකට පස්සේ වෙනකට බැස්සා වාගේ කෙදර යන කර හිටපු මේ අප්පලා දුවලා ටික හරියට කලකට පස්සේ වෙනකට බහලා වගේ මේ බොහොම සුන්දරත්වයේ විදිනවා ක්‍රීඩා පිටියේ. ඉතින් හෙට ඉඳලා හැමදාම ශ්‍රී ලංකාවට එවයි මේ තරගයේ සුවාවේ ගුරුතුමන්ට මොකද සුවා ගුරුතුමෝ ඇවිල්ලා මේ කරන්නේ කවුරුත් හරයක් හරි එක්සහත් වෙනවා ක්‍රීඩා පිටිය තුළ. අත්දැකලා මේ ක්‍රීඩාව අපි ගෝනලා අපේ දීදරුවෝ බලාගන්න ඕනයි. මොකද මේ ක්‍රීඩාවේ අපි හොඳ හැකියාවෙන් ඉන්න. ඉතින් හැබැයි
හැබැයි හවස නම් එක්කන් එන්න එපා හැකියාව දෙන සුළු බලාගන්න විදිහට අද හවසට. ඒක නිසා දවල් විතරයි විරින්දවරු එක්කන් ඉඳයි පුළුවන් ඒක. ඒක තවත් සාදු පහරක්. ඒ විදිහට බලන්න 6ක් වගේ ඒවර මේනා පිටියේ නිකන්දියක් සම්පූර්ණයේ ලකුණු 6 ලකුණු 7ක් ඒවර එක්කාසු වෙනවා පිටියේ දේව කන්දුවාරේ ආරම්භ කරගු තැනි. ඉතාමත් ප්‍රාර්ථක වේ ලකුණු 6 අත්පත් කරගන්නට හැකියාව ලැබෙනවා සමිත්ය මේ විස්කාලෙන් අතරින් විස්කාලෙන් දිවිසිරුවා ප්‍රදේශයේ තමයි පන්දු පහරෙන් ලක්කා. දැන් සූදානම් අපිට පළසීමාවේ සිට ජීවනවා පන්දුව ලවන්නට ඒවල පාදයේ බඳුන පන්දුව ක්‍රීඩා පිටිය තුළ පාද ලකුණක් දැසේ කරතුහක් කරනවා ක්‍රීඩා පිටිය තුළ එක ලකුණක් ඉවරක් සිදු වෙනවා. දැන් ලකුණු පොල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි ඒ ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද ක්‍රීඩකයා පිටිකරණය ගෙනාවේ නැහැ. පාදයේ පමණයි පිටුස්සෙලෙන්නේ නැහැ. ඒ නිසා මේ ලකුණු ලැබෙන්නේ නැහැ ක්‍රීඩා පිටියේ. ඒ අනුව ලකුණු 13යි දෙවන පන්දු වාරය අපරාධී සිටින්නේ දිනේ අවසන් මහත්තරගේ BPL 2024 බංගලාවට ප්‍රීමියර් ලීග් තරගමාලාවේ පෙන්න මීළඟ පන්දු ප්‍රහාරය යලිත් කතාවක් නයිකෝන දෙකෙන් ලකුණවා BPL මුදුක තවරින් ලකුණු හරක් අත්පත් කරගන්න කරනවා ක්‍රීඩා පිටියේ. දැන් ඔක්කොම සමස්තමින් පිටිපත අරව පන්දුහන් කරලා තිබෙනවා ක්‍රීඩා පිටියේ තාක්ෂණවා මේ අන්තිමට පන්දු පහරවල් එන්න කිරීම මේ ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්න උත්සාහ කරනවා. මොකද ඔවුන්ගේ අත්දැකීම් ප්‍රතිවාදීන්ගේ ඇති විදවලු පිටින් කොට ගන්න ඕන දැහැට වේස මාත්‍රයෙන් නවතත් මහාතරගයට දැවෙන තිබෙන මාහිතනවා තවත් පුදුමී අවස්ථාවක් වෙනවා. මේක දිවෙනවා ඊළඟ පන්දුවර යලි ප්‍රපාවක් පිටි පන්දු පහර පන්දුව දෝලනය දෙමින් යනවා. ඊට පිටියේ ඈත කියලා බලත එහි පන්දු රකින්න ක්‍රීඩකයා රැකගෙන බාර කරද්දී තවත් එකක් ලැබෙනවා. සුසයිටයිසන් සම්මාන අවසාන මහාතරගයට මූණ දෙන තාම මුලින් මූණ දෙනවා කියනවා. ඒ වගේම සුසයිටයිසන් සම්මානයේ වාසනාව දිනේවත් ඉතාම පොඩින් බලපාලා තියෙනවා. වාසනාව ඔවුන්ට ඉතාම පොඩින් බලපානවා සුසයිටයිසන් සම්මානයට දෙවන පන්දුවාරේ අපිට සුසයිටයිසන් සම්මානයේ තුන්වෙනි දක්වාම බිඳගෙන අපිට අපේ හලස්කීලි මහත්මයාගේ පුත්‍රයා ඉතාම පොඩි ක්‍රීඩා කරනවා තුන්වෙනි දක්වාම බිඳගෙන අන්තිමේ ජාත්‍යන්තයට ඉතාම ඉහළ වෙනවා අපිට. ඒ වගේම නායක නලින් ඉතාම තමයි කන්නාම මෙහෙම හොදින් මෙහෙම පන්දු යවන්න ඉස්තානකට පන්දු ලැබින්න ඉස්තානකට කරලා පන්දු යවන්න අවශ්‍ය වෙලාවට දෝරා වේලාගෙන ඉතාම හොදි තමයි කන්නාම මෙහෙම නලින් ඒ මෙහෙම මේ ජාත්‍යන්තයේ ඉතාම හොඳ හේතුවක් ලකුණු සංඛ්‍යාව ලකුණු 20යි ඒ ලකුණු පූර්වයේ පන්දුහක් වාක්‍යය ක්‍රීඩා පිටිය තුළ ඒ ලකුණු 20 පන්දුවාර දෙකක් තුල අත්පත් කරගෙන තිබෙනවා. ලකුණු 15ක් අපිටද ලකුණු 5යි චිත්තද ඒ වගේ තුල දක්ෂකම පන්දු යවන්න දක්ෂ යවන්න වටේ කටයුතු කරා මේ වගේ තුල ඔහු මේ පොරල පන්දු යවන්න ක්‍රීඩකයන් අතර නියෝජනය මේ වගේ වශයෙන් ලබාගෙන දෙනවා. ඒ වගේම වඩා ඒ වගේ ක්‍රීඩා පිටිය තුල ඉතින් ඒවර පන්දු යනවා ලකුණු දෙකක් පමණයි ඉදිරියන්නේ. Berasal kepaharan keberasal lebih ke dunia negeri yang berpandu yang bahkan anak kita kena PDA di awal disiplinnya terpandu pahara saat semai bila ramat kalape kita bangunan kalape PDA pandu pahara bal ke bawah tahu ini awal sama ke awal ini menirmane keluar dengan kena PDA sampai lewat pahara ini PDA turun ke kena
එවල හොඳ පන්දුවක්. මේකේ අදාළ කරමින් යවුම් ලබනවා. මේ පන්දුව ක්‍රීඩා පිටියේ වදිල සාර්ථක පන්දු යටිපත නිරුද්ධ කරනවා. ඒ වගේම සමිත් වේදේ 10 පහර 3ක් පිටියේ එල්ල කරමින් ලකුණු සබාගෙන පිටිනවා. ලකුණු 23ක් වේදෙන පිට ක්‍රීඩා පිටියේ. දැන් දිවෙනවා යලි වතුර සම සීමාවේ පිට පන්දුවට සමරයෙන් කරන දෙවල සමිත් පෙරේද වර කොටවනවා පන්දුව තවත් ලකුණු 6ක් ලකුණු 2ක් ලකුණු 2යි ලකුණු 2ක් පවනයි ලැබෙන්නේ විභාගයක් ඒ සමගින් ලකුණු 3ක් ලකුණු 25යි මුල් ලකුණු සංඛ්‍යාව විභාගයක් සමගින් ලකුණක් එකතු වෙනවා. යලිත් පාර නිරසකවම ලකුණු 6ක් යලිත් කොටාවක් එවර පිටේ නිල්ල කරනවා ක්‍රීඩා පිටියේ ඔව්වද දෙතල ක්‍රීඩකෙක් බවට පත් වී තිබෙනවා මේ අවසන් මහා තරගයේ 4 වන කයේ පහරයි තමන්ගේ පිටේ එල්ලවන්නේ ක්‍රීඩා පිටියේ තුල තුන්වන පන්දු වාරයට බැරි ප්‍රහාරයක් කයේ පහර දෙකක් එල්ලවනවා තමන්ගේ පිටේ මේ වන්දනයේ පන්දු වාරයට වෙන තවත් දුර්ල පන්දුවක් මත කෙටි වෙන පන්දුව කරමින් තෝරාපත් කරගන්නවා හඳුනා ගන්නවා ක්‍රීඩා පිටියේ තුල ඉතාමත් ප්‍රබල පන්දු පාරක් කෙවරෙල්ල බලනවා දුරක පන්දුව යැවීමක් කෙවර අය කනතීරුවේ මෙද කලාපේ පන්දුව පයින් කරන්නේ මේ අනුව අවසාන පන්දුව යවන්නට තිබෙන්නේ ක්‍රීඩා පිටියේ තුල පන්දු වාරයේ අවසන් තවත් එක පන්දුවක් යවන්නට තිබෙනවා ක්‍රීඩා පිටියේ මෙද කලාපේ කනතීරුවේ මෙද පන්දු කරපු පන්දුව ක්‍රීඩා පිටියේ සමාන දෙසට ඉබලි එනකොට හැරි ඉතාමත් බලංකාර පන්දු පහරක් එල්ල කරනවා 6 පහර 3ක් මේ ක්‍රීඩා පිටිය තුල මේ වන විට එල්ල කරගෙන අවසන්යේ පන්දුව තුල දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 37 දක්වා ඉහළ නැංවෙනවා ක්‍රීඩා පිටිය. දැන් හරි දැන් 44 වෙනවා ලකුණු පුවරුවේ අදලිස් හතරයි මුල් ලකුණු සංඛ්‍යාව මේ වන විට ක්‍රීඩා පිටියේ
පන්දුවාර හතරක් තියෙනවා. සිතනදී යන ඊළඟ පොතේ සදා පරිතද මෙලිට ආරෝහණය කරනවා එයාම දෙකක් කියලා ආරම්භක පිටකලවලින් අපිට දැනෙනවා ඉතාමත් මෙලෙසින් පිළිගන්නේ ගෙනාව ප්‍රබල ක්‍රීඩකයා සමිත තමන් ඊළඟට ආයපාර පහක් අන්තර කරවන්න කරගත්තු සමිතගේ පන්දුව කෙලින්ම හදුනේ වදිනවා එයාගේ ක්‍රීඩා පිටිය තුළ සිත්වල සමත් වෙනවා සමාජයේ පන්දුවාර දෙක අවසන් කරන්න විශිෂ්ට පන්දුවාර දෙකක් වගේ ලකුණු 7ක් පමණයි එක් කඩොල්ලක් ලබාගෙන පන්දුවාර දෙකට ලබා දෙන්නේ ප්‍රතිභාගීන්ට අද දවසේදී ප්‍රබල පන්දුවවන්ට දෙදෙනෙක් අපට හමුවනා ක්‍රීඩා පිටියේ හදුව පිටියක් කාන්තේගේ අයතත්යේ සූරෙන් ඉතාමත් අන්තක සමගින් අද තවත් පන්දුවවන්නේ ප්‍රතිපාදනය කරන ක්‍රීඩා පිටියේ මේ තමයි සිද්දන බහු අල්ලපුණු සංඛ්‍යාවකට මේ පන්දුවාර දෙක ලකුණු 7කට අවසන් කරමින් ක්‍රීඩා පිටිය තුළ දැන් මේ හංසක සමග සිද්දන දවසේ ලක්ෂකර පන්දු යවන්නා පිළිබඳව තරඟ වදිනවා කණ්ඩායම් දෙකේ ඔක්කොගෙන අවුරුදු වේදී ලබන අවස්ථාවේ වෙන තුරුකියන්ට බෑ. තවත් පිළිගන්න තිබෙනවා. ඒක වෙනවන වායාවේ සමාජයේ දෙවන පන්දුවාරය යවන්න මොල්ල කුණ සංඛ්‍යාව 46ක් පිළියෙදී පන්දුවාර හතරක් අවසන් කරනවා. අවසන් පන්දුවාර හතරයි ලකුණු 46යි ලකුණු 80කට වඩා වැඩි ඉලක්කයක් ලබා ගැනීම 100කට වඩා වැඩි ඉලක්කයක් ලබා ගැනීම තමයි ක්‍රීඩා පිටියේ ඕන් යෝෂ්ඨාය නායක අධිස්මා යුවා ක්‍රීඩා පිටිය තුළ කාපී රාජ්‍යවල ලකුණු 100කට වඩා වැඩි වේගයක් ලබා ගැනීමට බල ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න උත්සාහ කරනවා. එන්නකදී බඳ බාරවුන පන්දුවක් කරකිලි යනවා. රැකගන්න හැකියාවක් නැහැ අතරවාරේ තියෙන කලකුණයි දෙවන ලකුණ ලබා ගන්න. උඩ පන්දුවක්. යාවුත් පන්දුව දෙකකින් ආවිදන්නේ. ආවාන මේ පන්දුව උඩ පන්දුව රැකගත්තා තවත් වාසියක්. මොකද උදෑසන ඉඳලා වේගවත් පන්දු පහර බල කරපු අපේ ඔයාලා වගේ වැඩි ලකුණු ලබා ගන්න කීඩකයන් අතර සිටාදී ක්‍රීඩා පිටියේ ලබා ගන්න පිටුමක් ආවොත් ලකුණු 47යි දැන් මොල් ලකුණු සංඛ්‍යාව අපිට සුදානම් පන්දු යවන්නට ක්‍රීඩා පිටියේ දල වේගය මේ වන විට පන්දු වාරයකට 10කට වඩා වැඩි දල වේගයක් ඕනකට වාගෙන තිබෙනවා. 10කට වඩා වැඩි දල වේගයක් ඕනකට වාගෙනයි මේ වන විට ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් පන්දු පහරින් කර පිටියේ ආකාර කාර්යයක් සම්පූර්ණ කරනවා දෙක අපට හමු විදිහට විශේෂයක් වශයෙන් අපි සඳහන් කරන පොතේ සංකාලයක් දෙකවල කතාවක් තියෙනවා අපිට මේ පොතේදී අපි දුරල පන්දුවක් පොතේ පන්දුවන පහර එවර ලකුණු දෙකක් අත්වනවා සමනයි ඒ පන්දුවක් දෙයි ලකුණු දෙකයි ඒ ලකුණු දෙකක් සමග ලකුණු 50 ලබා ගැනීමද දැන් සිදු කරනවා වොරියර්ස් කණ්ඩායම ක්‍රීඩා පිටියේ ලකුණු 50ක් ලබාගෙන තිබෙන බව වොරියර්ස් කණ්ඩායම ක්‍රීඩා පිටිය තුළ හොඳ පන්දුවක් ලලිත් කතාවක් තවත් හොඳ පන්දුවක් යවන්න ලබන්නේ ඉවේ අවස්ථාවක් ඒ අවස්ථාවක් වෙන අවස්ථාවක් නමුත් ක්‍රීඩා පිටිය තුළ ඉතාමත් සාර්ථකව ඒ පන්දුවක් පැත්තට මානව පිටස්සේ කරහතු කර ගන්න හැකියාවක් නැහැ. දැන් නිමාවන මාතරංගේ පස්වෙනි පන්දු වාරයේ ඒ නිමාවන්දී ලකුණු 50යි හරියටම ලකුණු 10ක දල වේගයක් මේ වන විට රඟපා කරනයි ක්‍රීඩා පිටිය තුළ ඔවුන් ඉතාමත් සාර්ථකව පන්දු වාර පහ අවසන් කරන්නේ. ඉතින් වැඩි වාසිය 10ක දල වේගයක් තියා ගන්නවා කියන්නේ වැඩි වාසියක් වී තිබෙනවා ක්‍රීඩා පිටියේ ඒ ප්‍රබල වොරියර්ස් කණ්ඩායම. අජිත් මේ කණ්ඩායම වොරියර්ස් කණ්ඩායම ඔවුන් ඊටම ප්‍රබල කණ්ඩායමක් ඔවුන්ට ප්‍රබල ක්‍රීඩකයන් පිරිසක් සිටිනවා. මේ කණ්ඩායම් දෙකම
හරක කරන සිටිය කණ්ඩායමක් එකක්වත් අපිට මේ කණ්ඩායම හොඳ මදි කියලා කියන්න බැරි තත්ත්වයේ තියෙන්නේ දෙකම හරකහරේ ඉන්න කණ්ඩායම එකක්. ඒ නිසා මේ ජාතකයේ කොයිකට පෙරලෙන්නේ කියලා අපි කියනවා. අය පදිවාරයේ ක්‍රියාත්මක ප්‍රදාන කරලා තිබෙනවා. Sarto kepada pahar balik, dia balap bersedia berjalan malsan elok ke bawah dia ke adipari dia bawah kulit dengan kena orang bakti jadi mahu maybe dia Vikramandit ini dia ke berjalan guru ada di sekitar api ini lah bagaimana adat mereka lupa tujuan ke tu Pintu bahare lagi menate menapal menate apa remai tu dapat dia tu le. Yesus sahaya bahara tu lah. Rawan dia sahaya bahara tu lah. Kelagan sabat tu lah. Kita dapat dia tu le. Sekarang ke udah yang perlu kita buat sahaja kau sadahan orang kepulan kita dapat dia tu le. Maka hati kami yang kebun bit. Kata ini kebun bit kita dapat dia laku pulbe. Kita mat kebun kebat sewa dia. Kita mat besar sekadar. Prahar yang kebun bit itu tu lah kita dapat dia. Antara patut hai pahara, antara hai pahara dengan lebaran bapik dengan hai pahara antara laku usi antara jalan keprahara ya, malsan di kiat kebimbang kita puji, hari belakte meda, training kaum kebeda kasur ka kusalane, kamal satu gerakan hari belakte meda, ni laku asur kepada putra adu kalan kebida sekarang ke, adu gerakan ke, wiswas sekali tabak di sekarang ke kita puji, hari belakte yang kota परिवर्तन करने खासदार कवच लक्ष्य मुखाया प्रभाकर कबा तेना पीटी हत्या हाथर रखा बोला पुलिस संख्या विजय नेतृत्व शास्त्र पंद्र एकदम किया तेना पीटी तुले साधु नियरवा तरफ लक्ष्य मुखाया लाखों की हाय पहाड़ पहाड़ ये तो पंद्र पहाड़ वाले पहाड़ तेना पीटी तुले जगह लगा समस्त नवाइता बस टोटल Satu pahawal saat kemudian kita hai kehayat kita mereka kena pilih dulu maka pilih aku satu kedekta atau pilih kamu itu yang kedekta hati kedekta hai pahak kebab kita kita itu kerana bila kita pandu pahar itu saat kita lakukan dengan pemakai ini laku dikai yang berpindah di laku sistem kebadan terpanduare baute panduare abade dan kepuluhan laku disangka bertapun wena sakta pariwartan jadi laku disangka asu dekadakwa irana kedakwa Panduare saya alasan di laku waktu setai hai pahak malcan kena itu lekawat kono alasan modi awas modi juga di ini begodakan betul sama sepenuhnya ini pasti akan mewakili nabi itu malca lakunu dewan di tepiye oh lakunu itu nak lawan di situ mewakili nabi itu ewang yang mula kurang kawa lakunu asu dengan daughter itu begitu kita mewakili dan nabi apa yang perlu menjadi kita ini bahamu baik apa lupa akan beriak itu nama ini ada pada dan dia akan menjadi gambar baru ini. Aji, aji kita dengan dia pada lalu dekai, dekat pahak dekat lalu dekai ambil ini. Karena pada surah Allah yang ini kalau ayat pahak dua kan ada pola kalau mau pergi bukan tahu kamu dia tu apa dan diri lah kalau apa. Betul. Wilayah itu pandu wilayah kedeknya, ayah hayat tapi begitu begitu bodohnya.
එහෙමනම් හරි අවුල යටින් පස්සේ බොහොම දිලිසෙනවා හරි ඒ ඔළුව ඒ දිලිසුමත් එක්කලා පන්දු යවන්න කිව්වේ කියලා අපි ඉතින් අදරයට පුංසද පායලා නැති වුණාට අදරය නරින් දෙහිලා පුංසද පායයි අදරාත්‍රිය දිලෙන්නට සමදෙනාට මෙන්න කියලා අපි තුල දැන් එකතු වෙච්ච කෙනා ලකුණු සංඛ්‍යාව නේද පිටියේ ලකුණු 85යි ඒකවත් ලකුණු පෝරුවක් වෙනස් වෙච්ච ලකුණු පෝරුවක් එකපන් දුවාරේදී මේ සියල්ල වෙනස් කරපු ඒ ප්‍රබල ප්‍රතිකාරවා දැන් ඉන්නවා කලින් පෙරේව පන්තිහාරයෙන් කරන්නේ ක්‍රීඩා පිළිවෙල දිවේන බාණනි තාමත් සාර්ථකව මේවල වින පිටියේ පිටිකරණය කියන මල්චා පෙරේව වයින් පන්දුවක් අතේ ලකුණක් තවත් ලකුණක් කරා උත්සාහ කරන්නේ තරගයේ වෙනස්කම ක්‍රීඩා පිටියේ කෙලෙස බලවාදී ප්‍රතිවාදී කණ්ඩායමට මොකද ඒක සැනින් මේ ලකුණු පෝරුව වෙනස් වුණා ඒ ලකුණු 10කට ප්‍රමාණිත බලවේගයේ පැමිණීම වඩා වැඩි වී තිබෙනවා ක්‍රීඩා. ඒවර ඊළඟ පන්දුව ඒකවත් ලකුණක් කියවල පියාට වඩා පුතාට වඩා වේගවත් කරනවා පියා ක්‍රීඩා පිටියේ. තාත් එක ලකුණ. වයසකේ ඉලක්කමක් විතරයි කියලා ක්‍රීඩාවේ දෙන්නු කරපු නායකයා ක්‍රීඩා පිටියේ සාබාසිතියේ මේ තුනම ක්‍රීඩා කරමින් තුනම අවසානයේ වෙනකම් රැඳී සිටින ක්‍රීඩකයේ කිසිම බාධාවක් ආබාධයක් පිටතර වෙන්නේ නැති ඒවත් සුභාසිතන ගෙලේනම අනුකම්පේ ක්‍රීඩා පිටියේ ඊළඟ පන්දුව පිටියන පන්දුවට පහරක් කෙරේ ඉන්න කරනවා උපේර ඵලය මොකද ඔහු ඊයේ සීගේ ඔහුට කස්කාර ගහන්න පුළුවන් හොද පිටක් අවශ්‍යයි කියලා සල්ප කර හරිට පුළුවන් හොද පිටක් අවශ්‍යයි කියලා මොකද නාවලගේ පිටක හොය ඉන්නේ ඉතින් කස්කාරවල් දෙකක් අද ලක්ෂණ අලංකාර පහරවල් දෙකක් අප දැක්කා පන්දුව සල්ප කර හරිනේ කකුරු හයක් ලැබුණු දෙකක් අත්පත් කරගත්තා මේ ක්‍රීඩා පිටියේ දැන් බලයි ක්‍රීඩා පිටියේ මේ වන විට අනුසුල ලක්වා මොල්ලපුර සංඛ්‍යාව වෙනදී තිබෙනවා ලකුණු 93යි ඊළඟ පන්දුව යන්නේ පස් පහරක උත්සාහය නමුත් පිටින් පිටි වයිට් පන්දුවක් 94 වෙනි ලකුණයි එකතුවක් ක්‍රීඩා පිටියේ වෙනස් වූ ලකුණු පූර්ව වෙනස් කරපු ක්‍රීඩකයා මල්චාන් බවට පරිවර්තනය වෙන බව පිටියේ ඉතාමත් සාර්ථකව අද වටිනා කියන ඉනිමක් ඔහුගේ එක පන්දුවාරයකින් තරගය වෙනස් කළා වෙන ක්‍රීඩා පිටිය තුල යලිත් ලකුණු හිමි වෙනවා ලකුණු දෙකක් ඒ ලකුණු දෙකක් සමගින් 96යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රීඩා පිටියේ පන්දුවාරයේ අවසන් වන බව ඒ 7 වන පන්දුවාරයේ අවසන් වුණේ තව එක පන්දුවාරයක් ඉදිරි වී තිබෙනවා ක්‍රීඩා පිටියේ මේ ලකුණු ඔව් බලාපොරොත්තු වෙච්ච ලකුණු 100 සීමාවට යන්නට හැකියාව ලැබෙවි කියන විශ්වාසයේ ක්‍රීඩා පිටියේ ඔවුන් සතුව සහ මා සතුව තිබෙනවා දැන් ධනාව කැඩුමනවා පිටියේ නිවත් වෙනවා නම් 7 වන පන්දුවාරයේදී අද දවසේදී කැපී පෙනෙන ඉනිමක් කියක් කළා මේ සංගමාලාව පුරාවටම තරංගයේ ඉනිම කැපී පෙනෙන ඉනිමක් බවට පරිවර්තනය කරගත් කාර්ය සත්‍යයක් වාර්තා වුණා ක්‍රීඩා පිටිය තුළ විශිෂ්ටත්වයේ කියනකොට මම තාමත් දකින්නවා කණ්ඩායමේ අනුග්‍රහශීලී බවට කලමනාකාරතුමා ඒ තමයි චන්න විජේරත්න චාමස්තික අධිපතිතුමා අද වෙන ස්ථානයේ තවමත් වැඩි සිටිනවා තරංගයේ කණ්ඩායම වෙනුවෙන් ඒ අනුග්‍රහය ලබා දුන්න බෑබර අනුග්‍රහශීලී බවට ඔහු සමග වසන්ත විජේරත්න ජපානයේ වෙසෙන ඔහු ඉතාලියේ වෙසෙන ඔහු තමයි අනුග්‍රහය දක්වා තිබෙනවා ක්‍රීඩා පිටියේ. දැන් ලකුණු සංඛ්‍යාව මේ වගේ ලකුණු පෝරුවේ ලකුණු 96යි. ලකුණු 100ක බලාපොරොත්තු වහබාගෙන යන්න හැකි වේද මන්ද එවන ප්‍රබල පිටිකරුවන් උගලයක් වුණේ ධනා සමග මල්චාන්. ඒ නිසා මේ අවසන් පන්දුවාරයේ වැඩි ලකුණු සංඛ්‍යාවකට ගෙන යාවි කියන විශ්වාසය මා සතුව තිබෙන බව සැබවින්ම නිත්‍යයාගෙන බලාගෙන සිට තරගයක් බවට පරිවර්තනය වුණා. හැමෝම එහෙ ඔබ බලා හිටපු හැමෝම තරගයේ දෙස නවතින්න ඕන ඉනිමක් ක්‍රීඩා පිටියට එනකොට අදකින්නවා ඒ ටයිටල්ස් කණ්ඩායමේ අපේ අනුග්‍රහශීලී බවතවවත් කරත් කීර්ති මොහම්මද් මෙමි ස්ථානයේ රැඳී සිටිද්දී මෙන්න පන්දුව ප්‍රතිඵලය ලකුණු 6යි මේ දැන් ලකුණු 100 සීමාව පසු කරන්නට සමත් වනවා තමා කාසිය වාසිය උඩකා බලද්දී කණ්ඩායම පිළිබඳව තිබෙන විශ්වාසය නිසා වෙන්න ලකුණු 100කට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවා කියන ඒ විශ්වාසය සඵල කරමින් දැන් ලකුණු 100 අත්පත් කරගන්නට සමත් වෙනවා ඒකදී මල්සාන් දෙවි යනවා උඩපන්දුවක් ලබා දෙමින් මල්සාන්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාවට මල්සාන් එකතු කරලා තිබෙනවා 6 පාර 6ක් ක්‍රීඩා පිටිය තුළ
ලකුණු 39 අද දවසේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙනවා. සමිත් ලකුණු 38යි, මාල්ෂාන් ලකුණු 39ක් ලබාගෙන ක්‍රීඩා පිටියේ ඉතාමත් සාර්ථකව මේ පිටිය තුල ඒ ලකුණු ලබා ගැනීම සිදු කරනවා. මාල්ෂාන් ඉතාමත් තරගයේ වෙනස් කළේ ඔහුයි. දැන් 10කට වඩා තිබුණු බල වේගය ක්‍රීඩා පිටිය තුල ඒ තත්ත්වය වෙනස් කරලා තිබෙනවා. දැන් අවසාන පන්දු වාරය. ඉතින් මේ වල විට ක්‍රීඩා පිටියේ ලකුණු 102යි, ලකුණු 15කට වඩා වැඩි 15ක් වඩා බල වේගයක් හදවාගෙනයි ක්‍රීඩා පිටිය තුල ඔවුන් සිටින්නේ. පිටියේ වයිට් පන්දුවක් 103 වෙනි ලකුණ ලැබෙනවා ක්‍රීඩා පිටියේ. ලකුණු 14ක දල වේගයක් හදවාගෙන මෙන්න කරනවා. හොඳ පන්දු පහරක් ඉවර වේගයෙන් දිව යනවා. නමුත් තාම දිව්වා ඉවර බැවි යාමක් ඔහු වේගයෙන් දිවාවත් හැකියාවක් ලැබුණේ නැහැ. තවමත් ලකුණු 123 රැඳී සිටිනවා පිටියේ. 103යි දනා දැන් ඉන්නේ පිටිය තුල. මේ ගිය වසර තුල තමන්ගේ කණ්ඩායමට සූරතාවය අත්පත් කර දෙන්නට නන්දික සමගින් ඉදිරියට කරපු ක්‍රීඩකයා මොහු තමයි අවසන් මහා තරගයේදී පෙරලිකාර 6 පහරවල් කරමින් තරගයේ ජයග්‍රහණය කරගෙන ආවේ. එවැනි ප්‍රබල ක්‍රීඩකයෙක් වදු එකතු කරගෙන වොරියර්ස් අවසාන පන්දු වලට මුහුණ දෙන්නට කැඳවා තිබෙනවා ක්‍රීඩා පිටියේ. මුල් ලකුණු සංඛ්‍යාව 103යි. තවමත් අවසාන පන්දු වාරය යාළුත් තිබෙන්නේ තරහා යලිත් ක්‍රියාත්මකයි. එදා එල්ලවල පහරවල් අදත් ගහනවා ගිය අවුරුද්දේ මෙන්න මේ අවුරුද්දේ දැන් 109 දක්වා ඉහළ නැංගෙනවා. 110යි. ඒ සමගින් නිපන්දුවත් එක්කලා සමගින් ලකුණු 110ක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් නායකතුමා විශ්වාස කළ ලකුණු 80කට අඩු ලකුණු සංඛ්‍යාවකින් රඳවා ගන්නට නමුත් එක පන්දු වාරයකින් දෙකකින් තරගයේ ලකුණු සංඛ්‍යාව වෙනස් වෙනවා. අප දැක්කා ක්‍රීඩා පිටිය තුළ ඒ වෙනස පිටිය තුළ වාජනය කරගත්තු මේ ප්‍රබල පිටිකරුවන් ක්‍රීඩා පිටියේ විශේෂයෙන්ම මාල්ෂාන් ඒ වගේම ජානිත් අපි මේ වෙලාවේ පරිස්සමට ලක් කළ යුතු වෙනවා ක්‍රීඩා පිටියේ. යාලේ දුරල පන්දුවක් ඒ දුරල පන්දුවෙන් උපරින් තරගලා ගන්නවා වේගවත් කැමැත්ත 6 පහරවල් ක්‍රීඩා පිටිය තුළ එල්ල කරමින් ඉතාමත් විශිෂ්ට ඉනිමත් තරගයේ විශිෂ්ට තැනකට රඳවා ගන්නට එවර හැකියාව ලැබෙන බව ලකුණු 116යි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව අද දවසේ ලබාගත්තු වැඩිම ඉනිමකදී ලබාගත්තු වැඩිම ලකුණු සංඛ්‍යාව අත්පත් කරගන්න හැකියාව ලැබෙනවා. ඔවුන් 109ක් ලබාගත් අද දවසේ වැඩිම ලකුණු 106ක් ක්‍රීඩා පිටියේ තවත් ලකුණු 6ක් අත් වෙනවා. 122යි ධනානික මෑන් පව එකක් වගේ වෙලා තියෙනවා අද ක්‍රීඩා පිටියේ. ධනාට ලැබුණු අවසාන අවස්ථාව ඉතාමත් සාර්ථකව ධනා ක්‍රියාත්මක වනවා ක්‍රීඩා පිටියේ. ප්‍රබල පෙරලිකාර ඉනිමත් ක්‍රියාත්මක කරනවා ක්‍රීඩා පිටිය තුළ. ඒ අනුව අප දැන් ධනාට අවස්ථාව මේ අවසාන පන්දු වාරයේ අවසාන පන්දු කීපය තුළදී පන්දුවට පහර එන්න කරා. යලිත් ධනාට මේ ගහන්න දාලා දෙනවද මන් දන්නේ. නලින් කවුද මේ තෝරගත්තු පන්දු යවන්න අවසාන පන්දු වාරයේට මට හිතා ගන්න බෑ. ඔබ මේ තීරණය ලකුණු 32ක් අවසාන පන්දු වාරයට ලබා ගන්නවා. ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව මේ වන විට ලකුණු 128 දක්වා ඉවරගෙන වෙනවා. ලකුණු 129ක දැවැන්ත ලකුණු කෝරුවක් අද නිර්මාණය කරමින් අබායාමට සිදු වී තිබෙනවා ක්‍රීඩා පිටියේ. ලකුණු 129ක් ප්‍රබල කණ්ඩායම සුපර් ටයිටන්ස්. ඇත්තටම නාමයි අවසාන මහා තරගයේදී සුපර් ටයිටන්ස් කණ්ඩායමට ඉතාම අවාසනාවන්ත සිදුවීම් කීපයකට මුහුණ දෙන්න වුණා. ඒ හේතුව වොරියර්ස් කණ්ඩායම ලකුණු 128ක් වෙන දෙවන්ත ඉලක්කයකට යන්න පාර කැපුවේ ටයිටන්ස් ක්‍රීඩකයන්ම තමයි. හරි නැති පන්දු යාමක් යොදාගත්තේ නැහැ. ඒ පන්දු යාමක් හරියට යොදාගත්තා නම් ඔවුන් ලකුණු 128ක් වෙන දෙවන්ත ඉලක්කයකට යන්න එක වළක්වා ගන්න තිබුණා. කෙසේ වෙතත්
ලකුණු 129ක ජයග්‍රහණ ඉලක්කයක් ලබා දී තිබෙන්නේ සුපර් ටයිගර්ස් කණ්ඩායම. ලකුණු 129 ඉලක්කයක් හබාගෙන යන්නට සාරංග සමග සුපුරුදු පිටිකරුවා පිටව එයාලි ක්‍රීඩා පිටිය තුළට යන්න එකතු කරලා තිබෙනවා. සැදැ සමය උදා වෙලා පිරුගේ තිබුණු අවුරස්මිය අඩු වෙලා මේක අපි ගොම්මන කියලා කියනවා. ගොම්මන් වෙලාවේ මේ ගොම්මනේ අතපත දාගෙන ජයග්‍රහණයක් සොයාගෙන යන්නටයි ක්‍රීඩා පිටිය තුළ මේ මොහොතේ සුපර් ටයිටන්ස් උත්සාහ කරා. ඉස්සරහට ඊළඟ බන්දුව මේනකට මේක පහර කළගෙන උඩ බන්දුවක් හදන්න වැඩි අවස්ථාවක් නැහැ. මෙත් ලකුණක් ලබා ගන්නවා මේනක. ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව 29 දක්වා ඉන්නවා මුල් ලකුණු සංඛ්‍යාව. සුපර් ටයිගර්ස් කණ්ඩායමේ ඊළඟ බන්දුව දුවන්ත ඉතාමත් හොඳ බන්දුවක්. පාරකෙල්ලක තිබෙන අවස්ථාවක් නෑ. ලකුණු 29 මුල් ලකුණු සංඛ්‍යාව. හතරවන බන්දුව ආරේ ක්‍රියාත්මක වෙනවා. තව ලකුණු 100ක් ලබාගත යුතු ජයග්‍රහණය සඳහා බන්දුව ආර හතරක් තිබෙනවා. කෙලින්ම කඩුලේ යාවනා බන්දුව ඒ අනුව ප්‍රබල ක්‍රීඩක නුවන් දැවි යනවා ඒ පන්දුවේ. තව ලකුණු 100ක් ලබාගත යුතු හරියටම තව බන්දුව ආර හතරක් තිබෙනවා. ප්‍රබල ක්‍රීඩක නුවන් දැවි යනවා ඒ අවස්ථාවේදී ටයිගර්ස් කණ්ඩායමේ ඉතාම පාඩුවක් කඩුල්ල දැවියාව. මොකද පෙර තරගයේදී නුවන් 6 පාරවල් දෙකක් එල්ල කරලා ලොකු ලකුණු ප්‍රමාණයකට ගියා. නමුත් මහා සභා සම්පූර්ණ අනසක පදුරමු තරගමාලාවේ මේ තරගය වශයෙන් සඳහන් කරන්න පුළුවන් වොරියර්ස් ඔවුන් මේ ඉනිප තුළ සම්පූර්ණ අනසක පිටියේ පදුරමින් තාමත්ම පස්සන පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා කඳවා දෙනවා මල්චාන්. තාමත් හොඳ පන්දුවක් හිතා ගන්න බැරි වුණා වටිලට පන්දුව කෙලෙස බැරිුණාද කියලා. පස්සන පන්දුවාරය ක්‍රියාත්මක කරනවා. ලකුණු 29 මුල් ලකුණු සංඛ්‍යාව. මල්චාන් දියනවා ඊළඟ පන්දුව සඳහා වටිලට පහරක් දෙක පහරක් දෙක කරමින් එක්කටුවක් ලබා ගන්නවා. තාමත් හොඳ පන්දුවාරය දීමත් අන්ත. ඔහුගේ පන්දුවයි වගේම Aku lagi nanti kita jauh tidak terangkat atau sama ada perang. Mangala tidak sama dia jadi ala kami tidak amange putra tidak terdapat juga. Lebar pakai lakukan lakukan hai lakukan yang berasta. Mereka kebiasaan lakukan awasya membawakan lakukan yang labangan mayano lakukan tispa dapat yang ada mulaku santiaw 36යි ලකුණු 36යි මුල් ලකුණු සංඛ්‍යාව. අපේ තාත්තා දැක්කේ. ක්‍රීඩා පිටියේ මල්ෂාන් සුදාන දිවේන ප්‍රධාන අතිශිත දිව විද්‍යල කරන පන්දුන වේගවත් පන්දු පහරක් මේනක කියන ලකුණු 6ක් අත්පත් කරගන්න සමත් වන බව ක්‍රීඩා පිටිය තුල ඒ ලකුණු 6ක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව 42 දක්වා ඉහළ නැංවෙනවා. අවුරුදු තරගය අතහරින්නේ අවසානයේ දක්වාම පිටියේ දිගින් දිගටම පන්දු පහරවල් එල්ල කරමින් සිටිනවා ක්‍රීඩා පිටිය.
මෙන්න කවි සූදානම් ඊළඟ පන්දුවාගේ වයිට් පන්දුවක් තවත් අතිරේක ලකුණක් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 43 දක්වා ඉහළ නැංවෙනවා ක්‍රීඩා පිටියේ දැන් සදා සමයක අද අපට සදා සමයට අපි එකතු වෙලා ඉන්නවා වර්ෂාපතනෙන් කිසිම බාධාවක් නැතුව සබහාදාමෙන් ලැබුණු ආශිර්වාදයක් අරගෙනයි අපි අද ආවේ මේ ක්‍රීඩා පිටිය තුළද ඉතින් අපි අද වහින්නේ නැහැ කියන අනාවැකිය ලබා දුන්නා සංජය ඒ ලබා දුන් වනාවැකිය ආකාරයෙන්ම සිදුවේ මේ ක්‍රීඩා පිටියේ ඉතාමත්ම සාර්ථකව මේ තරඟ මාලාව ගෙනෙන්නට අපට ඊයේ දිනේ මේ වන විට අපිට අහස දිහා බලාගෙන ඉන්නට සිදු වී තිබුණා. නමුත් අද ඒ තත්ත්වය උදා වුණේ නැහැ ක්‍රීඩා පිටිය තුල. සාර්ථකව අපි මේ තරඟයේ අවසානයේ දක්වාම දැන් පැමිණ තිබෙනවා. 6 වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ ක්‍රීඩා පිටිය මේනකගේ තවත් හොඳ පන්දු පහරක් පන්දුව රැක ගන්නට එවන හැකියාවක් නැහැ. ලකුණු 4ක් අත්පත් කරනවා ක්‍රීඩා පිටිය තුල. ඒ ලකුණු 4ක් මේනකගේ ලකුණු සංඛ්‍යාව පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 23 දක්වා ඉහළ නැංවෙනවා ක්‍රීඩා පිටිය. සාර්ථකව මේනක මේ අවසාන තරගයේදී 6 පහර 2ක් 4 පහරක් අත්පත් කරගෙන තිබෙනවා ක්‍රීඩා පිටිය. දැන් දිවෙනවා පන්දු යවන්නට කවි නැවතත් තම සීමාවේ සිට දිවවින් පන්දුවක් එවනවා. පන්දුව තල්ලු කර හරිමින් ලකුණු එකක් ලබා ගන්නවා ක්‍රීඩා පිටියේ. ප්‍රබල කණ්ඩායම අද අපරාජිත කණ්ඩායමක් බවට පරිවර්තනය වෙනවා වොරියර්ස් කණ්ඩායම ක්‍රීඩා පිටිය තුල. ඔවුන් පළමු තරගයේ ඉඳලම අපරාජිත කණ්ඩායමක් ලෙස පැමිණ ක්‍රීඩා පිටියේ ඉතාමත් හොඳ තරග රටාවක් ජයග්‍රාහී මානසිකත්වයෙන් මුල සිටම ඇවිල්ලා හොඳ අභියෝගයක් ප්‍රතිවාදීන්ට එල්ල කරමින් අවසන් මහ තරගයේ දෙවැනි ඉලක්කයක් බාර කරනවා සුපර් ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා පිටිය තුල. ඒ ඉලක්කය හඹා යා නොහැකි ඉලක්කයක් බවට පරිවර්තනය කර ගන්නට හොඳින් පන්දු යැවීමේ නිරත වුණා මේ පන්දු යවන්නත්. ඒ හැම ප්‍රතිඵලයක්ම එකතු කරද්දී සාරාංශව බැලු කල මුල් තරග මාලාවේම අනසක පතුරවන්නට වොරියර්ස්ට හැකියාව ලැබෙද්දී අතර වාරයේ තවත් ලකුණු 6ක් මේනකගේ පිටෙන් එල්ලවනවා ක්‍රීඩා පිටියේ. දැන් ලකුණු 52 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව මේ වන විට ඔවුන්ට ලබාගෙන තිබෙනවා. ලකුණු 128න් මේ වන විට ලකුණු 52ක් ඔවුන් අත්පත් කරගෙන අවසන්. ඊළඟ පන්දුව එවර ලබා ගැනීමක්ද සිදුවන්නේ ඉල්ලීමක් කරනවා ක්‍රීඩා පිටිය තුල. නමුත් එය වැළවුණු ක්‍රීඩකෙක් වශයෙන් අප සඳහන් කරනවා ක්‍රීඩා පිටිය. White Panther.
තවත් වයිට් පන්දුවක් අතිරේක ලකුණක් ඉතින් අපිට මේවර විදිහට කටපාඩම් කරනවා ක්‍රීඩකීන් අද කාර්යකර සතරකාමී ක්‍රීඩකීන් සිටින නිසා අවසානයේ දක්ෂිණ තෝරා ගැනීම පිළිබඳව අව දැන් මේවර විදිහට කටපාඩම් කරගෙන යදවාරයේ මේක ක්‍රියාත්මකයි උඩ පන්දුවක් ක්‍රීඩා පිටිය තුළ රැක ගන්නවා ඒ අනුව තවත් දක්ෂ පන්දු රැකීමක ඉවර නිරත වෙනවා අද හංසක දවසේ සරුවක් බවට පරිවර්තනය වී තිබෙන බවක් පේනවා. ඉතින් අද මේ පිටිය තුල දැන් තවත් පන්දු වාරයක් අවසන් වෙනවා මුල් ලකුණු සංඛ්‍යාව මේවර විට 53 දක්වා ඉහළ නැගෙනවා. අපි දේශපාලනය තුල තවත් දෙකේ අභිලේඛ දෙකක් ඉන්නවා. මේක බලපුවම රාජපක්ෂ පෞල් සංස්ථාවට වඩා වැඩි පෞල් සංස්ථාවක් මේ බක්කලාවත් තියෙනවා. මරවලාකට කියනවා. පෞල් සංස්ථාවක් වෙන රාජපක්ෂ හොරයි බලක් කියන පස්සේ මෙන්න කෙවර ලකුණු 6ක් ඉවරක් කරගන්නවා ක්‍රීඩා පිටිය තුළ 4යි. හවුනාම මේ හංසක ආව උඩපන්දු දෙකක් හංසක හැම වෙලාවෙම පොළ ඉදිරියේ ඉන්න පොඩි කලබලකාරී ස්වභාවයක් තියෙන නැත්නම් ඒ උඩපන්දුවත් රැකගන්නට තිබුණා වුද නමුත් ਉਹ හැම වෙලාවෙම ඉස්සරහට අඩිය ගමන් කරනවා එකතන ඉන්නද බෑ අර අඩිය කෑවා වගේ කියලා අපි කියන්නේ කතාවට ඒ වගේ තමයි හංසක ඒ නිසා උඩපන්දු දෙකක් පිළිවි යනවා අන්දායනේ අද ලබා දෙනවා ඉස්සත් කිරීම එවරද අපි යනවා ක්‍රීඩා පිටියේ දැන් අපි පිටිය තුළ තවත් ලැබී යාමකට එකතු වෙන්නේ ක්‍රීඩා පිටියේ මේ වගේ ලකුණු සංඛ්‍යාව තරම්කට දෙවියදී අවසාන පන්දු පන්දුවාර දෙකක් තිබෙනවා අප සතුවේ පන්දුවාර දෙකෙන් ක්‍රීඩා පිටියේ ලකුණු ලබන්නට තිබෙනවා දෙවන්ත ලකුණු පුරුවක් අපි වෙනසා හරියටම ලකුණු 50ක් ලබා ගත යුතු ජයග්‍රහණය කරන්න මේ අවසන් පන්දුවාර දෙක තුලක ඒ බොහොම අතිවිරි කාර්යයක් වඩ බන්තනවා එහෙමනම් ලකුණු 6 පහරවල් මෙතනට ලබා ගත යුතු ක්‍රීඩා පිටිය. තවත් පන්දු පාර එවර හංසක විශිෂ්ට පන්දු රැකීමක් එවර එකතු කරනවා ක්‍රීඩා පිටියේ. පිටිපස්සට වෙලා ඉස්සර වගේ මම කියන ඉස්සර හිටියා නම් තව උඩ පන්දු දෙකයි. එතකොට උඩ පන්දු ඔක්කොම 4ක් වෙනවා. කෙසේ වෙතත් ක්‍රීඩා පිටිය තුළ වූ අද ප්‍රතිකාර සාධනාත්මක කරනවා. එදී ලකුණු 70ක් ලබාගත යුතුයි ජයග්‍රහණය සඳහා. නමුත් පළමු තරගයේ පරාජයට පත් වෙලා අනුශීලතාවය ලබා ගන්නවා කියන්නේ ඒකත් උන්ට සෑහීමකටපත් වෙන්න පුළුවන්. කරුණක් ක්‍රීඩා පිටිය තුළ ඒ ඔවුන් අනුශීලතාවයෙන් සෑහීමකටපත් වෙනත් ඔවුන් ක්‍රීඩා පිටිය තුළ ඒකෝත් වාසියක් බවට පත් වෙනවා. හතර පන්දුවාරයේ හිමාවත්ී මුල් ලකුණු සංඛ්‍යාව මේ වන විට 59යි ලකුණු ස්වරූපයේ සඳහන් වෙන්නේ. කාසිය වාසිය උරගා බලනකොට ක්‍රීඩා පිටියේ වෙන ජයග්‍රහණය දැන් ලබා දෙනවා ප්‍රබල වෝරියර්ස් මේ සමගින් තරගයේ සමත් වෙනවා ප්‍රබල අටාර පරාජය ක්‍රීඩා පිටියේ අනුකූලතාවයේ
පළමු තරගයේ දැන් පරාජයට පත් වුණාට පස්සේ එතනින් ඔබට ලැබුණු බාහිරින් ඔබට ලැබුණු මානසික පීඩනය ගැන පොඩ්ඩක් කතා කරන්න. තරංගේ පරාද වුණාට පස්සේ මට ගොඩක් පීඩනයක් එල්ල කරා ජයග්‍රාහී කණ්ඩායම. මම මානසික වැටුන්නේ නැහැ. මම අපේ කොල්ලන්ට කිව්වා හොඳට සෙල්ලම් කරමු. අපි මේක කොහොම හරි මැච් එකක් හරි දිනමු කියලා. ඒ වුණාට අපි අනුශූරතාවයේ ලබා ගත්තා. ඒක ගැන මට ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ ඔබ සූරතාවයේ දුනා වගේ සතුටක් තියෙනවා මේ අවසාන මොහොතේ අනුසූරතාවයේ ලබා ගැනීම. ඔව් ඊටත් වැඩි සතුටුයි මට. පොමේශ්වරය අත්පොසන්නාදයක් ලබා දුන අනුසූරතාවය වෙනුවෙන් දැන් සූරතාවය ලබා ගන්නවා. ඉතින් සූරතාවයේ සමගින් දක්ෂතම පිටිකරුවා වෙනවා දවසේ. ඉතින් ඔබගේ පිටිකරණ ඉවහල් වෙනත් පළමු තරඟ දෙක ජයග්‍රහණය කරන අපරාධිතව මේ තරඟ මාලාවේ හිටපු එකම කණ්ඩායම ඔබවට පත් වෙනවා. අවසානයේ මේ සූරතාවයට මේ පාර හිමිකම් කියනවා. කොහොමද ඔබට දැනෙන දේ ඒ ගමන් මඟ? විශේෂයෙන්ම ඉස්තිරිවත් වෙන්න ඕනේ මේ තරඟාවලියේ සංවිධානය කිරීම නිසා අනුග්‍රහයක් සියලු දෙනාටම ගොඩක් සතුටුයි. අපි කණ්ඩායමේ සියලුම දෙනාම එකා වගේ ක්‍රීඩා කරා. ඒ වගේම අපේ ටීම් එකේ තමයි ප්‍රබලම පන්දු වෙන්න හිටියේ. ඉතින් ඒ ගැන ගොඩක් ආඩම්බරයි. ඉතින් ඒ නායකයෙක් වශයෙන් මට පහසු වුණා මේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න. චින්තනයි ආකාශයේ දක්ෂතම පිළිවෙලන්න භාගවතුන්ගේ පුරාවටම කඩිය හතරක් ලබා ගනිමින් ක්‍රීඩා පිටිය තුළ මේ තරඟමාලාවේ දක්ෂතම පන්දු යවන්නා බවට පරිවර්තනය වෙනවා. නොදෙවන පිටිකරුවෙක් වශයෙන් තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණයට විතක ආර්ග සතකයක් සමගින් ක්‍රීඩා පිටිය තුළ ඉතාමත්ම ප්‍රබල පිටිකරන රණාවක් කියක් කරපු ඒ වරියස් නායක ආජීත රණවීරයි පිටිකරුවා බවට පරිවර්තනය වන්නේ. සදායේ ආකාශයේ මේ තරඟමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වෙන්නේ. පරාදේ කියන දරන අවිගසානෙවිට තීරිස් තීනවත්තේ මේලසුතුවේ සමග්‍ර තරඟමාලාවේ පරාජයට පත්වන්නේ සූරතාවය ආත්මකරම ගන්නාවේ පරාජයට පත්වෙමින් ක්‍රීඩා පිටිය ආවර්තිතෙන්නේ කණ්ඩායම් හදනායේ අභිමානවත් සුමුල රසයේ सुंदर महाक्रिकेट क्षण के लिए अवसाने अब मेरे से गिरहर पावत सूदानम बनेगा දෑවර මිත්‍රවරුනි එවනම් අප මේ BPL 2024 තරඟමාලාවේ 2024 වසරේ සමු ගැනීම මේ ආකාරයෙන් අප සනිටුහන් කරන බව මේ ක්‍රීඩා පිටියේ ඉඳලා ඒ වගේම අනුග්‍රහය ලබා දුන්න අනුග්‍රහශීලී බෞද්ධුන්ට ඒ වගේම සහාය ලබා දුන්න සියලුම දෙනාට ගෞරවනීය ස්තුතිය සහ තරඟ නරඹන්නට පැමිණෙන නිවෙස්වල ආදරණීය පිරිස ආදරණීය බිරිඳාවරු දූ දරුවන් ඇතුළු සියලුම ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට අපි ගෞරවනීය ස්තුතිය පිළින කරමින් අප මේ තරඟමාලාවෙන් සමුගන්න බව 2024 43 වන බංගලාවත්ත ක්‍රිකට් ශනිකලිය BPL 2024 සමුගන්න බව දෑවර මිත්‍රවරුනි එළඹෙන හෙට දිනය ඔබට ජීවිතේ ඡායාග්‍රහණය අත්පත් කර ගන්නට හැකියාව ලැබෙන සුවවාදී දිනයක් බවට පරිවර්තනය වේවා. විශේෂ අනුග්‍රහය ලබා දුන අනුග්‍රහශීලී බෞද්ධුන්ගේ කරන කියන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන ඔබගේ ව්‍යාපාර ජීවිතය, රැකී ආරක්ෂා ජීවිතය, පෞද්ගලික ජීවිතය ඡායාග්‍රහණය සඵල කර ගන්න පුළුවන් සුවවාදී හෙට දිනයකට පැතුම එකතු කරමින් අප මේ නිරුපස්ස ක්‍රීඩා පිටිය තුල සිට මේ ආකාරයෙන් සමාප්තිය ගෙන එන බව සහාය දුන්න අනුග්‍රහය දුන්න ඔබ සමට එයාලේ ඒසෝදී දිනෙන් දින දියුණුවම අත්වේවා. ජයග්‍රාහී හෙට දිනක පැතුම සමගින් මේ සමු ගැනීම එළඹෙන හෙට දවස ඔබේ ජීවිත සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන හෙට දවසක් බවට පත් වේවායි කියමින් අප සමු ගන්නවා.